රෝහිත අබේගුණවර්ධන මහතාද ඇතුළුව මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 5ක්. සාලින්ද දිසානායක ටීබී ඒකනායක එස්.එම්. චන්ද්‍රසේන සහ බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කෙරුණා. එලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කෙරුණු පිරිස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂවල නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ තංගල්ල කාල්ටන් නිවසේදී. තමන් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම පිළිබඳව එම අවස්ථාවේදී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස පැහැදිලි කළා. මෙච්චර දවසක් මාධ්‍ය තුල නොඑක් දේවල් ප්‍රචාරය වුණත් මගේ අතට ලිපිය ලැබුණේ අද දවසේ තමයි. අපි පරම්පරාවෙන් ලේවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අවුරුදු 31ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමාජිකත්වය අරගෙන තියෙනවා. දිවි හිමියෙන් මේ පක්ෂේ රකින්න වැඩ කරලා තියෙනවා. එක දවසක්වත් පක්ෂේ මාරු කරලා නැහැ. එහෙම ආයත තමයි අද මේ විදියට සලකලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි ආදරෙයි. ඒ රැකගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරදාලා යන්නෙත් නෑ කියන එක බොහොම වගකීමකින් කියනවා. සිංහල අවුරුද්දට ලැබිච්ච තෑග්ග තමයි මධ්‍යම කාර්ය සභාවෙන් ඉවත් කරන එක. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට වාර කරනවා මේ සම්බන්ධයෙන් තීන්දුව ගැනීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කෙරුණු සෙසු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පළ කළා. අද අපි ඉවත් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිය කර ඇවීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ගහන්න අපි ශක්තිමත් ජනතාව ශක්තිමත් ආණ්ඩුවට හීලෑ කරගන්න බැරි අය දඩයක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපි 5 දෙනාව මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරලා තියෙන්නේ. ඉවත් කිරීම සාධාරණ හෝ යුක්තිසහගත නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අධිකරණමය පීඨක් පතන්න. හිටපු ජනාධිපතිවරයා හමුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් පැමිණි බව පිවිතුරු හෙළවුරුමේ ලේකම් උදය ගම්මන්පිල මහතා පැවසුවා. අමාත්‍ය මහින්දයාපා අබේවර්ධන මහතා දෙම සාකච්ඡාවට එක්ව සිටීම විශේෂත්වයක්. වෙනදා අලුත් අවුරුද්දට මුණ ඇවිල්ලා මාව මුණ ගැවුණා. ඒදිත් එහෙම කරනවා. ඉතින් අදත් කට්ටිය ඇවිල්ලා අලුත් අවුරුද්ද ඉවර වෙලා අපිත් එක්ක ඇවිල්ලා සුවදව සාකච්ඡා කරා. මේක හැමදාම කෙරෙන වැඩක්. හැම අවුරුද්දේම. කෙසේ වෙතත් සාකච්ඡාවට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි. ඉදිරි පාර්ලිමේන්තු කාලය තුල ක්‍රියාමාර්ග රැසකට අවතීර්ණ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රීවරු මම හිතන්නේ 57කට වැඩි සංඛ්‍යාවක් එක ඇමතිවරයෙකුත් සමග මේ සාකච්ඡාවට සහභාගී වුණා. ඉදිරි ක්‍රියාමාර්ග ගැන තමයි අපි එතනදි කතා කරන්නේ. අපි කලේ දැනුවත් කිරීම අපේ හිටපු ජනාධිපතිතුමාව අපි කරගෙන යන දෙයක්. එතුමාගේ ආශිර්වාදයත් ඇතුව අපි සමගයේ අදාස් උදාස් එතුමාට අපි දන්වා හිටියා. ඉදිරියේ මේ දිනේ අපි කරගෙන යනා වූ පිළිවෙල වැඩ කරන ජනතාවගේ එක්සත් මේ දිනයක් හැටියට ඒකබද්ධ උත්සමිති බල මණ්ඩලයෙන් මෞලානා මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු වමේ පක්ෂත් ඇතුළත් කරගෙන අපි මේ දිනේ පවත්වනවා. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට අවුරුදු සුබතුමත් එක්ක ඉදිරි දේශපාලන වැඩ කටයුතු සම්බන්ධව අදහස් හුවමාරුවක් කරගන්න අද එතුමා මුණ ගැහෙන්න පැමිණි. අපි 57 දෙනෙක් එකාසු වුණා. ඉදිරි අනාගතය ගැන ඉදිරි දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කරා. බොහොම සාර්ථකයි. ඉතින් අපිට ඕනම දෙයකට මුණ දෙන්න ශක්තිය ආශිර්වාදය අපේ හිටපු ජනාධිපතිතුමා දීලා තියෙනවා.